ඔබ දන්නවද මේ ලෝකේ තියෙන විශාලම සාහිත්‍ය කෘතිය මොකක්ද කියලා? ඒ වගේම මේ ලෝකේ තියෙන විශාලම සාහිත්‍ය මොකක්ද කියලා? හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා අද මේ වීඩියෝ එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංස්කෘත සාහිත්‍ය පිළිබඳව. සංස්කෘත සාහිත්‍ය කියලා කියන්නේ පොත් සෑහෙන ප්‍රමාණයක් රචනා වෙච්ච සාහිත්‍යය. සාහිත්‍ය කියන වචනේ තේරුම විග්‍රහ කරනවා සංස්කෘතයේම සහිතස්සේ භාවං සාහිත්‍යම් කියලා. එක්රැස් කරලා තියෙන ස්වභාවය. ඒකට තමයි සාහිත්‍ය කියලා කියන්නේ. මොනවද එක්රැස් කරලා තියෙන්නේ? ඒ තමයි මිනිස්සුන්ගේ පරිකල්පනය, මිනිස්සු දේවල් දැක්ක විදිහ, අර්ථකථනය කරපු විදිහ, ප්‍රතිභා ශක්තියෙන් යුක්තව මේ ලෝකයේ තියෙන දේවල් විස්තර කරපු විදිහ තමයි එක්රැස් කරලා තියෙන්නේ. සංස්කෘත සාහිත්‍යය ඒකට හොඳම උදාහරණයක්. සංස්කෘත සාහිත්‍ය ඇතුලේ තියෙන සාහිත්‍ය ග්‍රන්ථ වර්ණනාවන් ඉතාමත්ම විශිෂ්ටයි. ඒවා නිකම්ම ප්‍රලාප නෙමෙයි. නවකතාවක්, කෙටි කතාවක් වගේ සීමාවෙන් ඔබට ගියපු විශාල දැනුම් පද්ධතියක් ඒ හැම සාහිත්‍ය කෘතියක් ඇතුළෙම තියෙනවා. නිකම්ම ඉතිහාසය ගැන කියනවා නෙමෙයි, විශිෂ්ට දර්ශනයක් ඒ පොත් ඇතුළෙන් එළියට දානවා. සංස්කෘත සාහිත්‍ය වෛදික සාහිත්‍ය, කාව්‍ය සාහිත්‍ය කියලා කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. වෛදික සාහිත්‍ය පිළිබඳව මම කලින් කරපු වීඩියෝ එක බොහොම කෙටියෙන් මම විස්තර කරලා තියෙනවා. ඒකින්ද අද මම ඒ ගැන කතා කරන්නේ. අද කතා කරන්නේ කාව්‍ය සාහිත්‍ය ගැන විතරයි. කාව්‍ය සාහිත්‍ය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී පාණිනී ආචාර්යවරයා අෂ්ටාධ්‍යායී ග්‍රන්ථය රචනා කරාට පස්සේ ආගමික දේවල් ගැන විතරක්ම කතා කරපු වෙනමම ඒකට සමාජය තුලින්ම හදාගත්ත බලාධිකාරයක් එක්ක ක්‍රියාත්මක වෙච්ච භාෂාවකින් විවිධ විෂයික ග්‍රන්ථයන් රචනා කරන්න කවීන් බය වෙලා හිටියේ. කවුරුත් ඒකට අත ගැහුවේ නැහැ. හැබැයි පාණිනී ආචාර්යවරයා ඒකට මග හෙලි කරලා දුන්නා. ඒකට ඕනි කරන බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දුන්නා. ඒකෙන් ගත්ත එනර්ජි එක, මොටිවේෂන් එකත් එක්ක වීර කාව්‍ය රචනා කරනවා පළවෙනියටම කාව්‍ය ග්‍රන්ථ විදිහට. සංස්කෘත සාහිත්‍ය කියන්නේ කොච්චර විශාල එකක්ද කියලා ඊට කලින් මම කියලා ඉන්නවා. 2003 දී ඉන්දියානු රජය විසින් ඉන්ස්ටිටියුට් එකක් පත් කරනවා National Mission for Manuscripts කියලා. NMN. NMN එකෙන් කරන්නේ ඉන්දියාව පුරා තියෙන පුස්කොළ පොත් අත්පිටපත් හොයාගෙන ඒවා සංරක්ෂණය කරන එක. ඒගොල්ලෝ මේ වෙද්දී හොයාගෙන තියෙනවා කෝටි 3ක්. එහෙමත් නැත්නම් මිලියන 30කට වැඩිය අත්පිටපත් ප්‍රමාණයක් ඉන්දියාවේ අවටින්. ඒගොල්ලොම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ විස්තර කරලා තියෙනවා ඉන්දියාවේ තියෙන සමහර පෞද්ගලික පොත් එකතු වලින්, කලෙක්ෂන් වලින් ඒගොල්ලන්ට සමහර පොත්පත් පිළිබඳව අධ්‍යයනය කරන්න අවස්ථාව දීලත් නැහැ. ඒකින්ද මේ ඔක්කොම නෙමෙයි. තවත් මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තමයි පවතින්නේ. මේ වෙද්දි හොයාගෙන තියෙන ප්‍රමාණය තමයි ඒ. NMN එක සංස්කරණය කරලා තියෙනවා මේ වෙද්දි සංස්කෘත පොත් ලක්ෂ 11කට වැඩිය. ඔබට මේ තොරතුරු දැනගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා National Mission for Manuscripts කියලා සර්ච් කරලා ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා මේවා අධ්‍යයනය කරන්න පුළුවන්. ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමණ ආවට පස්සේ නාලන්දා විශ්වවිද්‍යාලය ගිනිපත් කරලා දානවා. නාලන්දා විශ්වවිද්‍යාලය කියන්නේ ඉන්දියාවේ තිබ්බ විශාලම දැනුම් මධ්‍යස්ථානයක්. මහායාන බෞද්ධ ගුරුකුලයක් තමයි නාලන්දා විශ්වවිද්‍යාලය කියන්නේ. නාලන්දා විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ගිනිගත්තලු මාස 6ක්. ඔබ හිතන්න මාස 6ක් තිස්සේ ගිනි ගන්න තරම් පොත් ප්‍රමාණයක් ඒකේ තිබ්බා කියලා කිව්වහම ඒ කාලේ තිබ්බේ මේ වගේ පොත් නෙමෙයි. ඒ කාලේ තිබ්බේ පුස්කොළ පොත්. මේ වගේ පොත් නම් 1000ක් හොයාගන්න පුළුවන් බුක් ෂොප් එකකට ගියාට පස්සේ. ඕනි තරම් print කරන්නත් පුළුවන් සල්ලි තියෙනවා. හැබැයි පුස්කොළ පොත් කියන්නේ එහෙම දේවල් නෙමෙයි. සමහරක් විට මුළු ඉන්දියාවෙම තියෙන්නේ එක පොතකින් එක පිටපතක් විතරක් වෙන්න පුළුවන්. NMN එක හොයාගත්ත සම්පූර්ණ කෝටි 3ක් වෙච්ච අත්පිටපත්වල සමහර අත්පිටපත් තියෙනවා එකම පොතේ කොපීස් 10ක් විතරක් තියෙනවා. සමහර එකම පොතේ සංස්කරණත් 3-4කට වැඩිය තියෙනවා. එහෙම ඔක්කොම තමයි කෝටි 3ක් වෙන්නේ. හරි. ඒ කතාව දැන් ඇති. දැන් අපි යමු අපේ ප්‍රධාන කතාවට. සංස්කෘත කාව්‍ය සාහිත්‍යයේ ප්‍රධානම කොටස් දෙකකට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ තමයි ශ්‍රව්‍ය කාව්‍ය හා දෘශ්‍ය කාව්‍ය කියලා. ශ්‍රව්‍ය කාව්‍ය කියලා කියන්නේ කනින් අහලා රස විඳින්න පුළුවන් කාව්‍ය. දෘශ්‍ය කාව්‍ය කියලා කියන්නේ ඇහෙන් බලලා රස විඳින්න පුළුවන් කාව්‍ය. නාට්‍ය කාව්‍ය කියලා කියන්නේ දෘශ්‍ය කාව්‍ය වලට. ශ්‍රව්‍ය කාව්‍යත් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. පද්‍ය, ගද්‍ය, චම්පු ඒ විදිහට. ඒ පද්‍ය කාව්‍ය වලත් මහා කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, ශතක කාව්‍ය, කෝෂ කාව්‍ය මේ විදිහට තවත් වර්ග තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. වීර කාව්‍ය කියලා වෙනම කොටසක් තියෙනවා. සංස්කෘත සාහිත්‍යයේ තියෙන විශාලතම ග්‍රන්ථය තමයි මහා භාරත වීර කාව්‍ය. ඔබ විශ්වාස කරන්න මහා භාරත වීර කාව්‍යයේ තියෙන ශ්ලෝක එහෙම නැත්නම් පද්‍ය ලක්ෂයක්. පරිච්ඡේද 18ක් තියෙනවා. ඒ පරිච්ඡේද හඳුන්වන්නේ පර්ව කියලා. ආදි සභා වන විරාට උද්‍යෝග භීෂ්ම ද්‍රෝණ කර්ණ සල්්‍ය සෞප්තික ස්ත්‍රී ශාන්ති අනුශාසන අශ්වමේධික ආශ්‍රමවාසික මෞසල මහා ප්‍රස්ථානික ස්වර්ගාරෝහණ. පළවෙනි පරිච්ඡේදය විතරක්
තියෙනවා ශ්ලෝක 8500ක් විතර. ඒ ග්‍රන්ථය රචනා කරන්නේ ශ්‍රී කෘෂ්ණ ද්වෛපායන වේදව්‍යාස කියන ඍෂිතුමා. එයා තමයි ඒක ආරම්භ කරන්නේ. ඔහුගේ ශිෂ්‍ය පරම්පරාව තමයි ඉදිරියට ඒක රචනා කරගෙන යන්නේ. අවුරුදු 600ක් විතර කාලයක් ඇතුළේ තමයි සම්පූර්ණම මහා භාරතය රචනා වෙලා තියෙන්නේ. ඊළඟට විශාලම ග්‍රන්ථය තමයි රාමායනය කියලා කියන්නේ. රාමායනයේ පද්‍ය 24000ක් විතර තියෙනවා. ඒකේ පරිච්ඡේද 7ක් තියෙනවා. ඒ පරිච්ඡේද හඳුන්වන්නේ කාණ්ඩ කියලා. බාල, අයෝධ්‍ය, ආරණ්‍ය, කිස්කින්ධා, සුන්දර, යුද්ධ, උත්තර කියලා කාණ්ඩ 7ක් තියෙනවා. ඒක රචනා කරන්නේ වාල්මීකි කියන ඍෂිතුමා. ඒ ඍෂිවරු පිළිබඳවත් වීරකාව්‍ය පිළිබඳවත් ගොඩාක් කතා කරන්න ඕනේ. අපි ඒවා ඉස්සරහට කතා කරමු. පළවෙනිම මහා කාව්‍ය රචනා කරන්නේ බෞද්ධ භික්ෂුවක්. ඒ තමයි අශ්වඝෝෂ හාමුදුරුවෝ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ විතර තමයි උන්වහන්සේ ජීවත් වෙන්නේ. බුද්ධ චරිත මහා කාව්‍ය, සෞන්දරනන්ද මහා කාව්‍ය කියලා මහා කාව්‍ය ග්‍රන්ථ දෙකක්ම උන්වහන්සේ රචනා කරනවා. පළවෙනිම නාට්‍ය කාව්‍යත් රචනා කරන්නේ උන්වහන්සේ. ඒ තමයි සාරිපුත්ත ප්‍රකරණය. සරියුත් හාමුදුරුවන් කතාව තමයි ඒක ඇතුලේ අන්තර්ගත වෙන්නේ. සංස්කෘත සාහිත්‍යයේ ඉන්න අසහාය කවියා තමයි කාලිදාස කියලා කියන්නේ. ඔහු රචනා කරනවා මහා කාව්‍ය දෙකක්, නාට්‍ය ග්‍රන්ථ 3ක් සහ ඛණ්ඩ කාව්‍ය දෙකක්. රඝුවංශය සහ කුමාර සම්භවය තමයි ඔහු රචනා කරන මහා කාව්‍ය දෙක. ඔහු රචනා කරනවා නාට්‍ය කාව්‍ය 3ක්. ඒ තමයි අභිඥාන ශාකුන්තලේ, වික්‍රමෝර්වශිය, මාලවිකාග්නි මිත්‍ර. සංස්කෘත සාහිත්‍යයේ විග්‍රහ වෙන විදිහට සංස්කෘත සාහිත්‍යයේ තියෙන විශිෂ්ටම මහා කාව්‍ය තමයි රඝුවංශ මහා කාව්‍ය. විශිෂ්ටම නාට්‍ය කාව්‍ය තමයි අභිඥාන ශාකුන්තලේ. ඒ බව කියලා තියෙනවා කාව්‍යේෂු නාටකං රම්‍යං තත්‍ර රම්‍යං ශකුන්තලා තත්‍රාපිච චතුර්ථෝංකස් තත්‍ර ශ්ලෝක චතුෂ්ටයම් කියලා. කාව්‍ය අතරින් නාට්‍ය කාව්‍ය තමයි විශිෂ්ටම. ඒකෙනුත් අභිඥාන ශාකුන්තලය තමයි විශිෂ්ටම. ඒකෙනුත් 4 වෙනි සර්ගය තමයි විශිෂ්ටම. ඒකෙනුත් ශ්ලෝක 4ක් තමයි විශිෂ්ටම ලස්සනම කියලා සංස්කෘත විද්වතුන් විග්‍රහ කරලා තියෙනවා. සංස්කෘත සාහිත්‍ය පිළිබඳව කතා කරන්න මේ වීඩියෝ එක මදි ඇත්තටම. ඇහැ ගානක් විස්තර කරන්න දේවල් ඒක ඇතුලේ තියෙනවා. කාලිදාසතුමා ජීවත් වෙන්නේ වික්‍රමාදිත්‍ය රාජසභාවේ. වික්‍රමාදිත්‍ය රාජසභාවේ කවීන් 9 දෙනෙක් හිටියයි කියලා සඳහන් වෙනවා. ධන්වන්තරී, ක්ෂපන, කාමර, සිංහ ශංකෝ, වේතාල භට්ට, ගටකර්පර, කාලිදාසහ ක්‍යාතෝ වරාහ මිහිරෝ නෘපතේ සභායාං රත්නානි වෛවර රුචිර නව වික්‍රමස්සේ. වික්‍රමාදිත්‍ය රජතුමාගේ රාජසභාව හිටපු නව රත්න කවීන් 9 දෙනා පිළිබඳව තමයි මේ ශ්ලෝකෙන් විග්‍රහ වෙන්නේ. සංස්කෘත සාහිත්‍ය කියන්නේ ඉන්දියාවට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි. ඉන්දියාවෙන් පරිබාහිර දේශයන් ටිබෙට්, චීන, ශ්‍රී ලංකාව වගේ රටවල් වලත් ව්‍යාප්ත වෙච්ච, ඒ රටවල් වල විද්වතුන් අතින් ග්‍රන්ථකරණයට ලක් වෙච්ච සාහිත්‍යයක් තමයි සංස්කෘත සාහිත්‍යය. ඔබ විශ්වාස කරන්න නාලන්දා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අධ්‍යාපනය ලැබලා තමයි ටිබෙට් දේශයට ගිහිල්ලා ටිබෙට් රටේ ගම්පු රජතුමාගේ කාලේ හිටපු තොන්මි සන්භෝතා කියන අමාත්‍යවරයා ටිබෙට් භාෂාව නිර්මාණය කරන්නේ. බෞද්ධ පොත්පත් වලින් සෑහෙන ප්‍රමාණයක් ටිබෙට් භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා සංස්කෘත භාෂාවෙන්. සංස්කෘත භාෂාවෙන් රචනා වෙලා තියෙන බෞද්ධ පොත්පත් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක්, දහස් ගාණක්. අද වෙනකොට ලෝකේ සංස්කෘත පොත්පත් ගොඩාක් සංරක්ෂණය වෙලා තියෙන්නේ. බෞද්ධ සංස්කෘත පොත්පත් චීන පරිවර්තන විදිහට සහ ටිබෙට් පරිවර්තන විදිහට. ලංකාවෙනුත් සංස්කෘත සාහිත්‍යයට විශාල සේවාවක් කරලා තියෙනවා. වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් සංස්කෘත සාහිත්‍යයේ ලියවිලා තියෙන විශිෂ්ටම ග්‍රන්ථය ලංකාවේ රචනා වෙන්නේ මංජුශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍රය හා චිත්‍රකර්ම ශාස්ත්‍රය කියලා. ඒක රචනා වෙන්නේ ලංකාවේ අභයගිරිය කේන්ද්‍ර කරගනිමින්. මහා කාව්‍ය ග්‍රන්ථ, ශතක කාව්‍ය ග්‍රන්ථ, ආයුර්වේද ග්‍රන්ථ, ඛණ්ඩ කාව්‍ය ගොඩාක් ප්‍රමාණයක් ලංකාව ඇතුළේ රචනා වෙලා තියෙනවා. දොඩංගොඩ ශ්‍රී ශීලක්කන්ද නායක හාමුදුරුවෝ වගේ අය ලංකාවේ ගොඩාක් විද්වතුන් විවිධ පොතපත රචනා කරලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට ඉන්දියාවේ තිබ්බ විවිධ ශිල්පීය ක්‍රම ලංකාවට අරගෙන ආවා. එදා ඉඳලා තමයි පිරිවන් අධ්‍යාපනය ඇතුළට සංස්කෘත කියන භාෂාව, සංස්කෘත සාහිත්‍ය, ශිල්ප ග්‍රන්ථ, පෙරදිග ඥානය කියන දේවල් ඇතුළත් වෙන්නේ. එදා ඉඳලා අද වෙනකම්ම ප්‍රාචීන අධ්‍යාපනය පිරිවන් අධ්‍යාපනය ඇතුලේ හදාරනවා. ඒ හරහා විශාල විද්වතුන් ප්‍රමාණයක් ලංකාව ඇතුළේ බිහි වෙලා තියෙනවා. අදටත් අපි ලංකාවේ හිටපු විශාල විද්වතුන් ප්‍රමාණයක් පිළිබඳව කතා කරනවා. ඒ හැමෝම සංස්කෘත භාෂාව, පාලි භාෂාව වගේ භාෂා පිළිබඳව හොඳ දැනුමක් ලබා ගත්ත අය. අදටත් ලංකාවේ ඉන්න මහාචාර්යවරු, කතිකාචාර්යවරු, කතුවරු ගොඩාක් අය ප්‍රාචීන අධ්‍යාපනයට නැඹුරු. ප්‍රාචීන අධ්‍යාපනය ලැබපු උගතුන්. සංස්කෘත සාහිත්‍ය කියන්නේ මේ වගේ එක වීඩියෝ එකකින් විතරක්
කතා කරලා අවසන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා සෑහෙන ලොකු සාහිත්‍යයක්. ඒක ගැන කතා කරන්න ලොකු කාලයක් ඕනේ. සංස්කෘත සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා දන්නේවත් නැති අයට පොඩි විස්තරයක් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එහෙම නැතුව ශාස්ත්‍රීය විග්‍රහයක් මේක පිළිබඳව කරනවා නෙමෙයි. එහෙම කරනවා නම් මේක ගැන බොහොම පිළිවෙලට හදාගත්ත ස්ට්‍රක්චර් එකකට තමයි කරන්න ඕනේ. ඒ තුල සෑහෙන බෙදීම් පිළිවෙලකට කරන්න ඕනේ විග්‍රහයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන අපේ විද්වත් පිරිස මට කමා කරත්වා. මගේ අතින් සෑහෙන ප්‍රමාණයක් මම දන්නවා ගොඩක් අතපසු වුණා. නාට්‍ය කාව්‍ය පිළිබඳව සෑහෙන කතා කරන්න දේවල් තියෙනවා. මහා කාව්‍ය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ එකක්වත් මට කතා කරගන්න බැරි වුණා. මේ වගේ වීඩියෝ එකක ගොඩක් වෙලාව ගන්නත් බෑ. අද මේ කතා කරපු දේවල් වලින් ඔබට තවදුරටත් දැනගන්න ඕනි මොනවා හරි කරුණු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් තියෙනවා. ඔබට ඕනි දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්, අහන්න පුළුවන්. මම ඒව පිළිබඳව තවත් කරුණු ඉදිරියේදී අරගෙන එන්න. මෙතෙක් වෙලා මේ වීඩියෝ එක නරඹපු ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ජය වේවා. පුනර්මිලාමහා සර්වේ භවන්තු සුඛිනහ.